අපි ගිය පාර කතා කරා ෂූට් එකක් වෙලාවේ කොහොමද ෆොටෝස් ගන්න ඒ දේවල් ඔයාලට විස්තරාත්මකව කියලා දුන්න කතා බහ කරා. අපි අද බලමු ෂූට් එකෙන් පස්සේ මංගල් පෝරුවට වෙනකන් කොහොමද ඉතුරු ඒ වැඩ ටික යන්නේ, ෆොටෝස් මොනවද ගන්න තියෙන්නේ, ඒ ටික කොහොමද කියලා අපි කතා කරලා බලමු. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කියන්නේ ෂූට් එකෙන් පස්සේ ෆන්ක්ෂන් එකට ආවට පස්සේ අපි ඉස්සරලාම කරන්න ඕන දේවල් විශේෂයෙන් කරන්න ඕන දේවල් තියෙනවා. අලුතින් පටන් ගන්න කට්ටිය දන්නේ නැති ඒගොල්ලන්ට මගේ අරන දේවල් මොනවද අවශ්‍යයි අපි ෆන්ක්ෂන් ෂූට් එකෙන් පස්සේ ෆන්ක්ෂන් එකට ආවට පස්සේ ඉස්සරලාම කරන්න ඕනේ මනමාල එන්න කලින්. අපි ඉස්සල්ලාම දැන් වැඩ ටික ඉවර කරලා හෝල් එකට ආපුවාම හෝල් එකේ ඒගොල්ලන්ගේ ඩෙකෝස් ටික තියෙනවා. ඒ ඩෙකෝස් ටික අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඩෙකෝස් සෑහෙන් වියදම් කරලා තියෙන පුළුවන්, ලස්සනට කරලා තියෙන පුළුවන්. ඒවත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේ මොකද හෝල් එකේ වෙලාවට සෙනග කවුරුත් නැහැ. ගොඩක් වෙලාවට ක්‍රවුඩ් එක ඇවිල්ලා නැහැ. වාට හිටියත් කීප දෙනෙක් ඉන්නේ. ඒගොල්ලෝ එහෙට මෙහෙට කරලා ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම හිස් හෝල් එක තියෙද්දි ඩෙකෝස් ටික ගන්න අනිවාර්යයෙන්ම. එතකොට ඔයාට ඒ ඩෙකෝස් ටිකේ ෆොටෝස් ටික ක්‍රවුඩ් එක නැතුව හොඳට ක්ලියර්ලි ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ලයිට්ස් පාවිච්චි කරනවා නම් අපිට දැන් ඊළඟට පෝරුවට යන වැඩ ටිකට ලයිට් සෙටප් එක හදාගන්නවා. ඒ ටික ලයිට් සෙටප් එක හදාගන්න ඔයාලගේ මේ ඉන්න ටේබල් එක බලලා ඒ බඩු ටික එතනින් තියාගෙන ඒ ටික කරගන්න. ඒ ටික තමයි ඉතින් කරගන්න තියෙන්නේ ගෲම් එන්න කලින්. ඒ කියන්නේ කපල් එක හෝල් එකට එන්න කලින් ඒ ටික තමයි ඉතින් බලන්න විශේෂයෙන් මනමාලයා හෝල් එකට එන තැන ඉඳලා අපි පෝරුව ළඟට එනකම් මොන වගේ දේවල්ද කරන්න ඕන, මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ නේද? සාමාන්‍යයෙන් මනමාලයා දැන් අපි කොහොමද මනමාලයට කලින් එනවනේ. එතකොට සමහර වෙලාවට අපිට බැරි වෙන්න පුළුවන් මනමාලයට කලින් එන්න. එතකොට කොහොම හරි කලින් එක්කෙනෙක් වෙලා හරි බැලන්ස් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඉසි වැඩි වෙනවා නේ. ඒ හින්දා පොඩ්ඩක් කලින් එක්කෙනෙක් ඒ වෙලාව හරි බැලන්ස් කරන්න ඕනේ එතන. ඒ නිසා මනමාලයා ආවට පස්සේ මනමාලයා පෝරුවෙන් බහින එක ගන්න ඕනේ. සෝරි මනමාලයා මේ කායෙන් බහින එක ගන්න ඕනේ. එතකොට මනමාලයාත් එක්ක තව ගෲප් එකක් ඉන්නවා නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලොත් එක්කම බැලන්ස් වෙන විදිහට ෆොටෝස් ටික ගන්න ඕනේ. එතකොට විශේෂයෙන් තව තියෙන දෙයක් තමයි ගොඩක් අනිවාර්යයෙන්ම වගේ තියෙනවා මනමාලයාගේ කකුල් හොදන එක මුද්ද දාලා එහෙම. එතකොට ඒකේ ෆොටෝස් ටික ගන්න ඕනේ. එතකොට අපි ගොඩක් දුරට පොඩක් වයිඩ් ලෙන්ස් එකක් දාගෙන ලෑස්ති වෙනවා නම් හොඳයි. මොකද සමහර වෙලාවට මේ ගන්න විදිහක් නැහැ. මේ zoom lens එකෙන් 50ක් වුණත් වැඩි 35 එකක් වගේ යනවා නම් ඒක ගන්න පුළුවන්, ලේසියෙන් ගන්න පුළුවන්. මොකද නැත්තම් එතන ඒගොල්ලොන්ට අයිඩියා එකක් නැහැ කොහොමද එතන වැඩේ වෙන්නේ කියලා. ඒ නිසා එතන කට්ටිය පිරෙනවා, එතන ගන්න ඉඩ නැති වෙනවා, ඉන්න විදිය වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කැමරා දෙකකින් වගේ ෂූට් කරන්න තියෙනවා නම් එක්කෙනෙක්ට මිස් වුණත් තව කෙනෙක්ට හරි ඒ ෆොටෝ එක ගන්න පුළුවන්. ඊට පස්සේ මනමාලයා ඊට පස්සේ කකුල හේදුවට පස්සේ අම්මයි තාත්තයි දෙන්න ඉන්නවා මනමාලිගේ අම්මයි තාත්තයි දෙන්න වතුර එකක් පොවලා වගේ සාමාන්‍යයෙන් මේ මනමාලයා පිළිගන්නේ හෝල් එක ඇතුළට ගන්න. එතකොට ඒක ඊට පස්සේ අනිවාර්යෙන් පිළිගැනීමේ ගීත තියෙනවා. ඒ දේවල් තමයි අනිවාර්යෙන්ම තියෙන්නේ පෝරුවට කලින්. එතකොට ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ මනමාලිව පෝරුවට ගන්නවනේ. මනමාලිව පෝරුවට ගන්නකොට මනමාලිගේ අම්මයි තාත්තයි එක්ක එහෙම නැත්නම් ෆැමිලි එකේ සහෝදරයෝ හරි ෆැමිලි එකේ ඉන්න කෙනෙක් එක්ක තමයි මනමාලි පෝරුවට එක්කන් එන්නේ. එතකොට ඒකෙත් අනිවාර්යයෙන්ම ෆොටෝස් ගන්න ඕනේ. දැන් අපිට ඉස්සෙල්ලා කියන්න අමතකුණා මනමාලයා එන එකයි මනමාලි එන එකයි දෙකම ගොඩක් වෙලාවට වෙස් නටුම් කණ්ඩායම් එක තමයි ෆොටෝස් ගන්න. එතකොට අපිට ලස්සන ෂොට් ගන්න පුළුවන් බේර ගහන ක්ලෝස් අප් ෂොට්. එතකොට මේගොල්ලෝ අපි කරණම් ගහන ඒවා තියෙනවා. එතකොට අපිට ඒවා ලෝ ෂොට්ස් ගන්න පුළුවන්. එතකොට ලස්සනයි වෙනස් විදිහට. හැමදාම එකම විදිහට නැතුව ෂටර් ස්පීඩ් පොඩ අඩු කරලා ලෝ ෂටර් ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ඒ වගේ කරන්න ඕනේ මනමාලයා සහ මනමාලි දෙන්නම මේ හෝල් එක පෝරුවට එනකොට. එතකොට ඒ වගේම මනමාලිගේ එතකොට මනමාලිගේ පේරන්ට්ස් ලාගේ අතින් අල්ලගෙන ඉන්න ෆොටෝස්. එතකොට ඒ වගේ පොඩි ලස්සන මූවමන්ට්ස් තියෙනවා. පේරන්ට්ස් මනමාලි පේරන්ට්ස්ලා දිහා බලන ඒවා ඒ වගේ ලස්සන මූවමන්ට්ස් තියෙනවා අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඒ ටික තමයි පෝරුවට එනකන් අපිට විශේෂයෙන් ගන්න කියලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ කොහොමද මනමාලේ පෝරුවට නගින්න කලින් එතන ලයිට් කොහොමද හදාගන්නේ ලබනවා ලයිට්ස් කීයක් පාවිච්චි කරනවද කැමරා පාවිච්චි කරනවද කැමරා කීයක් පාවිච්චි කරනවද ඩොඩවා පාවිච්චි කරන ලෙන්ස් මොනවද ඒ ටික කොහොමද විස්තර? මම ලයිට් අනිවාර්යෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් පාවිච්චි කරනවා. කැමරාවට අමතරව මම AD600 එකක් අනිවාර්යෙන් පාවිච්චි කරනවා.
ගොඩක් වෙලාවට වෙනම අවලබල් වගේ ෂූට් කරනවා ඒ වෙලාටම Close up shot වගේ. මේ අයිස්ලයිට් එකත් පැත්තකින් වගේ ගහගන්නවා මේ ඩාක් නං එතන හොටෙල් එකත් එක්ක තමයි එක තීරණය වෙන්නේ ප්ලෑෂ් එකක් කැමරයි පාවිච්චි කරන ලාවල් තියෙනවා Lens මොනවද ඊට අමතරව අනිවාර්යයෙන්ම වයිඩ් ලෙන්ස් එකක් පාවිච්චි කරනවා මොකද එක කැමරාවක් ගොඩක් වෙලාවට වයිඩ් ලෙන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා වයිඩ් කියන්නේ මේ zoom සූම් එකත් එක්ක තියෙන ලෙන්සයක් ගොඩක් කලාට 105 එකක් 2470 ලෙන්සයක් අනිවාරෙන් තියාගන්න මොකද මේ අපට ටක්ගාලා කලෝසප් ෂොට්ටයක් ගන්න වුනොත් අපට අර ප්‍රයිම් ලෙන්ස එකත් තියදී එක කරගන්න බැරුව යනවා අනිවාර ඒක නිසා එතකොට පුළුවන්නම් තව 200ක් වගේ සූම් ලෙන්ස එකත් තියෙනන වඩත් හොඳයි එතකොට වයිඩ් ලෙන්සේකුත් එක්ක දෙක යනවන මික්ස එක හොඳ බැලන්ස් ෆොටෝස් ටිකක් කරගන්න ගන්න පුළුවන් අනිවාර්යෙන් කැමරා දෙකකින් ෂූට් කරන්නත් ඕනේ නේද ඔව් කැමරා දෙකකින් ෂූට් කරන්න ඕනේ එතකොට මේ කොහොමද අවුට්ඩෝර් පෝරුවක් තිබ්බොත් මොනවද බැලන්ස් කරගන්නේ අවුඩ්ඩෝ පොරුවත් තිබොත් ගොඩක් ලාර දැන් ගොඩත් අදා වුව තියෙන වෙලාවට නං සමහරලාට කැනෙ ඒක ෂඩෝ එකත් එක්ක ප්ලෑෂ් යන වෙලාවල් තියෙන ගොඩක් වෙලාවට සාමාන්‍යෙන් පොඩි සොෆ් ලයිට්ටක් වගේ තිබ්බොත් ඒ ඉරත් එක් එතන කලව් ගොඩක් කොට හෙවනක වගේ තම රේච කරන්න හම අපට ගොඩක් කලාට අවලබල් ෂූට් කරන එක හොඳයි ගැන අර ක්‍රීසි ගතියක් කෙනවා පොඩොසල් ලස්සන්ට ඉටික තමයි ගොම කියන් තියෙන් සාමාන්‍යෙන් වයිඩ් ලෙන්සේකුයි සූම් ලෙන්සේකුයි එහෙම පාවිච්චි කරන්න අනිවාරෙන් දැන් අපි කැමර එකක් පාවිච්චි කරන අනිවාරෙන්ම මේ සූම් එකත් එක් තියෙන ලෙන්ස එකක් පාවිච්චි කරන ගොඩත් හොඳයි නැත්තං අපිට ගොඩක් ලාට ෂොට් මගෑරෙන් ඉඩ තියෙන සංජුලට මොනවද පෝරුවේදී මේ පොටෝස් ගන්න ගොඩ නිතරමෙන ප්‍රශ්න නිතරමෙන් ප්‍රශ්න කියන්නේ ඇත්තරම පෝරුව එකන වෙඩින් එකට යන ගොඩක් කට්ටිය කැමති මේ එකන ළඟම නෑදෑයෝගේ කට්ටි කැමති අනිවාරෙන් පෝරුව බලන්න පෝරුවට නගෙනෙක බලන්න සම ගොඩක් කලාට පැමිලික කට්ටිය එන්නේ ඉතින් එතකොල්ල අනිවාරයෙන් වට වෙන ඔව අනිවාරෙන් වට වෙනවා එතකොට අපිට තියෙන ලොකුම බාධාව තමයි එතකොට ඒගොල්ලෝ මොබයිල් ෆෝන්ස් වලින් ෆොටෝස් ගහනවා අපිට සමහර වෙලාවට ඉගෙන සමහර වෙලාවට ඒගොල්ලෝ බැලන්ස් කරලා ගහගන්නවා සමහර වෙලාවට පොඩි කරදරයක් වෙන වෙලාවල් එනවා මොකද පොඩි කට්ටියට එහෙම ෆෝන්ස් දීලා එතකොට ඒගොල්ලෝ මැද්දට පනිනවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒ වගේ දේවල් එතකොට අපි කලින්ම එතන ඉන්නේ කවුද ක්‍රවුඩ් එක මොන වගේද අපිට කරදරයක් වෙන කට්ටිය ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් චුට්ටක් කලින් බලන්න එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කොහොමද වෙන්නේ කරදරයක් වෙන කට්ටිය ඉන්නවද අපිට ඩිස්ටර්බ් ෆොටෝස් ගන්න ඩිස්ටර්බ් වෙන කට්ටිය ඉන්නවද කියලා එතකොට එහෙම බැලුවට පස්සේ ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ කලින්ම මොකද අපි අවධානයක් නැතුව ඔහේ හිටියොත් අපිට සමහර ෂොට් වැදගල් ෂොට්වලට මැදින් එක්ක අස්ටික කෙනෙක් කෙනා ගිහිල්ලා එතකොට එහෙම නැත්නම් ෆැමිලි එකේ කට්ටිය දැන් ඔය පොඩි අය ඉස්සරහට ඇවිල්ලා එතකොට සමහරලාට ඔය දැන් අපි තියනවනේ මේ මොනවද තෑගි දෙන අම්මලා තාත්තලා තෑගි දෙනවා නම් මනම් ගොඩක් ඉවෙන්ට් තියෙනවනේ එතකොට ඒ දේවල් වලට අදාළ මුදු මාල අරන් යනවා එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ගොඩක් වෙලාවට පෝරුව මේ සොරි යන්න තියෙන ලේසින් පාරෙන් තමයි යන්න තියෙන ලේසින් පාරෙන් යන්න එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් පෝරුව මැදින් පයින්නවා එතකොට ඒ වගේ දේවල් බැලන්ස් කරගන්න ඕනේ චුට්ටක් අවධානයෙන් ඉන්න ඕනේ කවුද ඉස්සරහට එන්නේ කවුද පිටිපස්ස කවුද අපිට ඩැමේජ් කියන්නේ සමහර ෂොට් හෙල්ලෙන්න පුළුවන් අපේ ඇඟේ වදින්න පුළුවන් ඒ දේවල් වෙන්න පුළුවන් ඒ නිසා අපි ඒ ටික බැලන්ස් කරගන්න ඕනේ කොහොමද කරන්න කියලා මේ පෝරුවට කලින් අපිට ගොඩක්ම එන්නේ ඒව තමයි ඊට අමතරව තියෙනවා මේ අපි ලයිට් කරපු ස්ටෑන් කරලා තියෙන දැන් ඔය එඩිය එකක් ගහනවා කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝ ලයිට් ස්ටෑන්ඩ් අල්ලලා ලයිට් ස්ටෑන්ඩ් වල එල්ලීලා ඉන්නවා. එතකොට ඒවාගේ කකුල් තියෙනවා. එතකොට ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඒකේ පාඩුව දරා ගන්න ඕනේ අපි. ඒ නිසා අපිට කම්ප්ලේන් කරන්න බෑනේ මෙහෙම කියලා අපි අවධානය නැහැ. එතකොට ඒ නිසා චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ වත් එක්ක යන ඇසිස්ටන්ට් කෙනෙක් හරි ඔයාගේ අනිත් ෆොටෝග්‍රැෆර් හරි දෙන්නගේ එක්කනේ චුට්ටක් බලන්න ඕන ලයිට් වලට මොන හරි ලයිට් පෙරලෙන්න පුළුවන්. ලයිට් වල හැප්පෙන්න පුළුවන් ඒ වගේ දේවල්. අනිත් එක තමයි මේ වැදගත් දෙයක් තමයි අපිට මුලින්ම කතා කරන්න බැරුණා මේ වීඩියෝග්‍රැෆි තිබ්බොත් එතකොට වීඩියෝග්‍රැෆර් එක්කත් සහයෝගයෙන් වැඩ කරන්න ඕන රණ්ඩු වෙන්නේ නැතුව. නැති කෙනෙක් හිටියොත් එයාත් එක්ක කතා කරලා සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් වීඩියෝග්‍රැෆර් එක්ක වැඩ කරන ඒවත් සෑහෙන කතා කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ වෙනම එකක් වුණත් අපිට කතා කරන්න පුළුවන්. ෂොට්ස් ගන්න විදිය, උදේ ෂූට් එකේ ඒ දේවල් එක්ක අපි බලමු. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. මේ අපිට පෝරුවේ ඔය වගේ ප්‍රශ්න ටික තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒකට ඒ වගේ ලෑස්තිලා ඉන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ zoom lens එකක් වගේ තියන් හිටපුවාම අපිට ටක් ගාලා වයිඩ් එකට ෆයිට් ෂොට් එකට
කවහරි ෆ්‍රේම් එක ඩිස්ටර්බ් වෙනවා ටක් ගාලා පොඩ්ඩක් zoom කරලා හරි ෆොටෝ එක ගන්න පුළුවන්. එතකොට අපිට දැන් සමහර වෙලාවට දැන් නම් ගොඩක් වෙලාවට software වල AI තියෙනවා. එතකොට කවුරු හරි ඉන්නවා නම් අයින් කරගන්න එහෙමත් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කපල් එකම වැහුනොත් ඉතින් අයින් කරගන්න බෑනේ. ඒ නිසා ඒ කියන්නේ චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඒ ටික කරනකොට. අනිවාර්යයෙන්ම මුලින්ම එන ප්‍රශ්න. එතකොට අනිත් එක තමයි මේ මුලින්ම පටන් ගන්නකොට පොඩ්ඩක් අපි කියන එක ෆන්ක්ෂන් එකේ ඉන්න කට්ටිය අහන්න නැති ගතියකුත් තියෙනවා ඉතින්. ඒවා එක්ස්පීරියන්ස් එකත් එක්ක චුට්ට හදාගෙන බැලන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ අපි කොහොමද ඒ කියන්නේ පෝරුවට කපල් එක නගින වෙලාවෙ ඉඳන් ඉස්සරහට වෙන්න ඕන ෆොටෝස් ටික මොනවද කවර් කරන්නේ මොනවද ඒ එතකොට මොනවද කියන්නේ කැමරාව පැත්තෙන් අපිට අලුතෙන් ඇඩ් කරන්න ඕනේ මොනවද දැනගෙන ඉන්න ඕනේ මොනවද එහෙම මොනවද තියෙන්නේ අපි දැන් කපල් එක පෝරුව ළඟට ආවට පස්සේ පෝරුවට නගින්න කලින් ඔයාට පුළුවන් ගෲම්ගේ පැත්තෙන් බ්‍රයිඩ් ෂොට් එකක් ගන්න බ්‍රයිඩ්ගේ පැත්තෙන් ගෲම්ගේ ෂොට් එකක් ගන්න ඊට අමතර වෙතන තව පෝරුවට නගින්න කලින් පොඩි දේවල් ටිකක් එනවා කීපයක් එනවා අන්නේ දේවල් ටික ගන්න ඒ කියන්නේ අර යන මූමන්ට් එක ගැන අනිවාර්යයෙන්ම අවධානය තියාගන්න ඒක අවධානය තියාගෙන ගන්න ඊට පස්සේ ඉතින් මුලින්ම ස්ටාර්ට් දෙන්නේ පෝරුවට නැගීමෙන් ඒකට පුළුවන් තරම් ඔයාලට පුළුවන් නම් ෂොට් දෙකක් කැමරා දෙකකින් ෂූට් කරගන්න මොකද අපිට එකම ෂොට් එකකට වඩා තව වෙන පැත්තකින් ෂොට් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ මික්ස් එකේදී ඇල්බම් එකටත් නැත්තම් නෝමල් ගත්තත් ඒක වටිනාකමක් තියෙනවා ගොඩක් වෙලාවට වයිඩ් ලෙන්ස් එකකින් පුල් පොට් එකක් ගන්න පෝරුවත් එක්ක ලස්සනට පොඩ ලෝ ඇන්ගල් වගේ තමයි විතර ගන්න. ලෝ ඇන්ගල් ගත්තාම තව ටිකක් අර ඒක ලස්සන. ඊට පස්සේ පෝරුවේ චාරිත්‍ර ගැනවා අනිවාර්යයෙන් මේ වෙලාවේ දැඩි අවධානයෙන් ඉන්න ඕන වෙන දේවල් ගැන වැඩි අවධානයක් තියාගන්න නැතුව ඔයාට ලෙන්ස් මාරු කරගන්න හරි නැත්තම් අපි කියෝ වගේ ඉස්සල්ලා වගේ ලයිට්ස් වල හැප්පෙන ඒවට වගේ පුළුවන් නම් ළඟින් ඇසිස්ටන්ට් කෙනෙක් තියාගන්න එයාට ඒ ටික බලන්න කියලා ඔයා මේන්ලි පෝරුව ගැන අවධානය තියාගන්න ඕනේ. එතන යන මූවමන්ට්ස් ටික ඊට පස්සේ දැන් චාරිත්‍ර ටික නම් සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ ඒ පෝරුව කරන කෙනත් එක්ක වෙනස් වෙනවා චාරිත්‍ර සහ පැත්තෙන් මේ පලාතින් පලාතට එහෙම මාරු වෙනවා යන් පිළිවෙලක් හරියටම කියන්න බෑ සමහර අය ඉස්සල්ලාම් රින්ස් දානවා තියෙනවා සමහර අය බුලත් අත් මාරු කරන එක තියෙනවා එහෙමම අර එක එක විදිහ තියෙනවා ඒක අර හරියටම පෙළගස්සලා කියන්න බෑ මාරු වෙනවා අනිවාර්යයෙන්ම එතකොට ඔයා අවධානයෙන් ඉන්න ඕනේ ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක අපිට දැන් රින්ස් වල ගත්තාම රින්ස් දාන වෙලාවට රින්සල් ක්ලෝස් අප් එකක් එතකොට ඒ කපල් එකේ මූවමන්ට් එකත් එක්ක ඒගොල්ලොන්ගේ එතන තියෙන ඒ බස්ට් එක වගේ ෂොට් එකක් වගේ ෂොට් එකක් ඒ වගේ ටිකක් ගන්න එතකොට අපිට අර කැමරා දෙකකින් ගන්නවා නම් ඒක වඩාත්ම ලේසි ඇත්තටම ගන්න නැති වුණොත් ටක් ගාලා ඔයා පොඩ්ඩක් දැන් සාමාන්‍ය පෝරුවකදී පොඩ්ඩක් බැලන්ස් කරගෙන ගන්නත් පුළුවන් පොඩ්ඩක් ඉන්න කියලා එහෙම නැතුව ගන්නවා නම් වඩාත් හොඳයි ඇත්තටම මේගොල්ලන්ට අපි කතා කරන්න නැතුවම ගන්නවා නම් ඇත්තටම හොඳයි එතකොට අර එතනදී පෝරුවට අපෙන් ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැහැ ඇත්තටම ඒක හින්දා අර දෙකක් තියෙනකොට නම් සාමාන්‍යයෙන් ඩිස්ටර්බ් කරන්න වෙන්නෙම නැහැ ෂේප් එක ගන්නම පුළුවන් අර එක කැමරාවකින් ෂූට් කරනකොට තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ ඒකත් ඔයාලට කතා කරන්න නැතුවම ගන්න පුළුවන් වඩාත් හොඳයි විශේෂයෙන් අතපෑමක් කරන ෆොටෝ එකේදී ඔයාලට පුළුවන් නම් ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරන්න එතකොට ඔයාලට පුළුවන් හොඳ අර වතුරේ ඩීටේල් එකේ ඩීටේල් එක හොඳට ගන්න කැමරාවයි වතුරට පිටිපස්සේ ඔව් එකෙන් ස්ලයිඩ් එකක් වගේ ස්ලයිඩ් එකක් වගේ මේ දාගන්න එතකොට හොඳ ඉමේජයක් ගන්න පුළුවන් ලස්සනට ඒ වගේ අර තමන් එතනදී නිකන් අර යන විදිහටම වගේ එම ගන්න නැතුව පොඩ්ඩක් අර අපිට ඇහැට පේන්නේ නැති පින්තූරයක් බලන්න පුළුවන් විදිහට ගන්න ඒවා තමයි ඇත්තටම වටින්නේ ලස්සනට පොල්ලේ බින්දින එක ඒ වගේ වටත් අර ෆ්ලෑෂ් එක පාවිච්චි කරන අර වතුර හිරෙන එක හොඳට ඩීටේල් ඇවිල්ලා පේනවා මේ ලයිට් එක පාවිච්චි කරපුවාම ඊළඟට එන්න එතන වැදගත්ම දේ තමයි අම්මට කිරිකඩ හේලේ බාර දෙන එක එතකොට ඒ කිරිකඩ හේලේ බාර දෙන එකේදී සෑහෙන මූමන්ට් ගොඩක් තියෙනවා ගන්න අම්මගේ මූමන්ට්ස් එක එතකොට බ්‍රයිඩ් එතන කොහොමද ඉන්නේ යාගේ මේ ෆීලිං එක කොහොමද අන්නේ දේවල් හරියටම බලලා ගන්න හොඳ පින්තූරයක් ගන්න පුළුවන් අනිවාර්යයෙන් එතනින් පස්සේ සංජුල කොහොමද මේ ඔයා කියන්නේ එතනින් පස්සේ ඔයා
එතනින්දලා arrange ඕ එතකොට දැන් මංගල් පෝරුව ඇතරම වැදගත්ම ටික කී පීචස් ටිකත කී දේවල්තික තමයි ඔය ටික එතකොට තව අපි ගන්න ඕනේ මේ මුදු මාරු කරනය වගේම මුදු මාරු කරනය හම ගන්නකොට අපි චුට්ටක් පෝරුවට නගින්න කබල් කලින් කබල්ලක චුට්ටක් කියලා තියන්න චුට්ටක් එයාලගේ අවධානය අපි පැත්තර තියාගෙනන්න කියලා එතට අපිට පුළුවන් එයාලට කතා කරන්නතුව ගෙස්ටස්ලින් පුළුවන් මේ පැත් බලන්න හැරෙන්න්නවගේ දේවල් පොඩි ගිය දෙන්න පුළුවන් එතට එයාලට තේරෙනවා එතට එයාලට කියලා තියන්න කොහොමද කියල මොකද දැන් මාලේ වඳන්නකොට ගොඩක් කලාවට බ්‍රයිට් මනමාලයගේ මෙහ පැත්තර හැරුණ හම බදින්ද ලේසි ෆොටෝසොල්ට ලස්සන එතකොට ඒවා එතකොට මේ ගොඩක් කලාට මනමාලය ඒ පැත්තම හැරලට පා මූුණ වැහෙන මූුණ වැහෙනවා තැල්ල බඳනකොට එතකොට අපිට බයිට ස්රහ ගන්න පුළුවන් යාගේ ලස්සන ෂොට්ටික ගන්න පුළුවන් රත් රත්තන මදනට යාලා ඉනාලන්න ටෙකොලට එක වටිනවා එනිසාතින් ඒ විදිහට ගන්න පුළුවන් තව ඉතින් තියෙන්නේ අපිට මිස්සුනාමකක්ද මේ ජයමංගල කතා කියනවා නිවාරෙන් ජයමංගල කතා කියනවා තොට පෝරුවෙන් කිරිකට සේලි දෙනවා ඉට පස්සේ අම්මට තාත්තලට තව පැමිලිගේ තොට පෝරුවට නග මාමලට තෑගි දෙනවා ඒ වගේ දේවල් තමයිට පස්සිතින් විශේෂ අපිට මංහිතන අපි ගොඩක්ම දේවල් කියවුණා අනිවාරෙන් අපි අපිට මහට මිස්සච්ච දෙයක් තියෙනවන මොකද අපි කලින් ලෑස්සිලන මේ කිය කතා කරන්නේ අපි මේ ක්ස්පිරෙන්සකෙන්මයි මතකින් කතා කරන්නේ කලින් ලෑස්වෙලන නිසා අපි මොහරි මගේරල දෙයක් තියෙනවන ඔය අනිවාරයම වෙඩ්නෙකට යන්න කලින් පෝර්ුව තියෙන්න්න මොනවද එතකොට මොනවද අපි කව කරන්න ඕනේ ඒ වගේ පොඩි නෝට් එක හරි දාගෙන යන්න මතක් කරගන්න මොනවද තියෙන දේවල් පොඩ්ඩක් හොඳට දැනගෙනන්න නැත්තම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔව තව දෙයක් තියෙනවා මේ බ්‍රයිට මේ සාරීක දෙවනිද සාරිය ඒක ඒකත් ඔයාට ගන්න පුළොම් ඒක ගොඩක්ලාට කලෝස් අපක් වගේම පෝරුව පුල් පොටෝ එකක් වගේ ගන්න පුළුවන්න වඩා හොද මොක දර පෝරුවේ ඉන්න පොටෝ එකක් සමහරලාට වෙන ගැනෙනවා අඩු ඉද මේ පෝරුවත් එක්ක ඒක නිසා අපි මේ පුළුවන්න ඒ පොටෝ එක ගන්න ඔයා ක්‍රම විදිහකට පෝරුවත් එක්ක පොටෝ එක අනිවාර්යම ගන්න මොන හරි අවස්ථාවක පුල් පොටෝ එකක් ගන්න පෝරුවත් අනික සුදුරෙද්දක් කන්දනේ වදාට තින ඒක පැතිවල එක චරිත්‍රති වෙනස්සෙනවා සය පොඩ්ඩක් ඔයා ඉන්න පැත්තේ පොටස් කරනකොට පොඩිය අයිඩියකත් තියාගෙන යන්න කලින් මොනවගේ දේවල්ද පොට පෝර්ුව ගන්න ඕනි කියලා එතකොට මේ මට තුට අමතක වෙච්ච දෙයක් තියෙනතාව කිය අහන්න මේ පෝරුවත් එක් එතකොට අපි ගොම පොටකොල ගොඩ බිසි වෙනවන් එතකොට තැංකව කාඩ්ලෝක තියන ඔය කොහොමද කරන්න දාගන්න එතකොට ඩිසයින් කරගන්න කොහොමද ලැප් එක කරන්ගලවා ඩිසයින් කරනවද තෙලීර දෙනව කොහොමදේ ලස් කරගන්න මන ඇතරම තැන්ස් කාඩ්ක මම ඩිසයින් කරන්න ඉන්න එක දවසේ මේ මම දාලා ඩිසයින් කරන්නේ ගොඩක් කලාට අපි එන ටයිම් එක තියෙනවනේ චූට් ලොකේෂන් එක වෙනස්සුනොත් එතනිල්ල පොඩි ටයිම් එකක් තිබොත් අපට පොඩි වෙලා ගැන්න මේල්ල එකක්දාගන්න ගොඩක් කලාට එහෙම තමයි කරන්නේ නැත්තං ඇවිල්ලා ටයිම් එක තිබ්බොත් තමා මේ මේල් එක දාන්න බැරිලාත් ඒ විසිත් එක ටයිම් එක නැතිවුණොත් ගොඩක් කලාට පෝරුවට තමයි මම ප්‍රධාන අවධානය දෙන්නේ ඩෑන්ස් කාඩ් එක ඒ වෙලාවට අපිට දැන් හදාගෙන ගෙනල්ල ප්‍රින්ට් කරගන්න තත්තේ ටියක් පරක් වෙනවනම් මේ පොටෝස්ටික බලලවන් නම්බස්ටික කියලා හරි මේ ඇසිස්ටන් කෙනෙක්ට කියලා මේ මේල් එක දම්මුණවා නැත්තම් ගොඩක් කලාට පෝරුවෙන් පස්සේ දාගන්න ටයිම් තිබොත් පෝරුවෙන් පස්සේ අනිවාර්යම දාගන්න මොකද අපි පෝරුව කියන දේට අනිවාර්යම මේ ෆුල් අවධානය දෙන්න ඕන අනිවාර්යම මොකද ඒක මාර වැදගත් දෙයක් එතන වෙන වෙඩින් එක මේ මේල් එක තැන්ස් කාඩ් එක ඉතින් තමන් හදනවනං ඔතන ඉතින් පොඩි ගැටලුවත් තියෙනවා ඒක ඉතිං හදන කෙනත් එක්ක තම වෙනස් සමහරු දෙවිදිහටම කරනවා අනිත්තක තොට ඔයා පින්ට්‍ර කරයනවද එලියට දාලා ගන්නගන මමන දැන් පින්ට්‍රයක් කරයන ඉතින් පින්ට් කරගන්න හිදමට ටයිම් එක ප්‍රශ්නයන්න කාඩ් එක එඩිට් එක පොඩ්ඩක් පරක් වුණ එලියෙන් දාගන්නවන ඉතින් අර අපි දුරත් එක්ක බලලා ඒක බැලස් කරගන්න මොකද ඒකත් වෙලාවට ගන්න ගන්න ඕනේ නැත්තන් ඒකත් වාට ගැටලුවක් ගැරලෝ ගැන කපල්ල එකට මුණ ක්ෂිටන ස් කාඩ් එක නැතුන් ගොද ලංචකෙන් පස ගොඩක් කලාට ඉන්න ගෙස්ලා යන්න බලනවා තොට ගොලට තැන්ස් කාඩය දෙන්න අඩුම ගානේ ගොයිනයකින් පස් ගොයන එකත් තිනක පස්සේ ලංචක වෙලා වගේ හමාර වගේ විතනකොට තිබොත් හොඳ ඉතින් තැංකව කාඩ් එක ගොඩ වැඩි දවස ලැබලින් දාපහම පරක් වන වෙලාවල් තියෙන මොකද නැකත් වැඩි පින් කරන්න තියෙන වැඩි එහෙම ප්‍රශ්ටිකක් තියෙනවා ඉතින් ඒටික තම මූලිකවම පෝරුවත් එක්ක
සම්බන්ධ වෙලා තියෙන දේවල් ටික මොනවා හරි තිබ්බොත් තව කමෙන්ට් එකකුත් දාන්න මොනවා හරි දන්න දෙයක් අහගන්න තිබ්බොත් එහෙම නැත්නම් අපි දෙන්නට මැසේජ් එකක් හරි දාන්න මොනවද දැනගන්න ඕනේ වොයිස් එකක් දාලා තියන්න ඔයාගේ ප්‍රශ්නේ කෙලින්ම වොයිස් එකක් දාලා තියන්න එතකොට අපිට මේ කෙලින්ම බලලා ඔයාලට රිප්ලයි එකක් දෙන්න පුළුවන් එතකොට අපිටත් ලේසි ඔයාලටත් ලේසි එතකොට එහෙම කරමු අපි එතකොට ඒ ටික තමයි අද කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ අපි ලබන සතියේ කතා කරමු මොනවද පෝරුවෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා එතකොට ඒකෙත් ගොඩක් දේවල් තියෙනවා නේද අපිට කවර් කරන්න මේ අනිවාර්ය මෙතනින් පස්සෙත් අපට සෑහන දේවල් ගොඩක් තියෙනව ගව කරන්න බිසි වෙනවා පොල්තෙල් බහන්න නම්මන එතොට කේ කටින් එක ඒ වගේ දේවල් අපි එහෙනම් ඉතුරු ටික ලබන සතියේ කතා කරමු එහෙනම් අපි ගිහින් එන්න බයි